සුබ දවසක් ඔයාලට. ඉතින් අද අපි බලමු තුඹවගාවේ අස්වැන්න නෙලනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා අස්වැන්න නෙලන්න සුදුසු ගෙඩි කොහොමද තෝරගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලා බලන්න. ඉතින් ඒක බැලුවහම තමයි ඊටු ටික මේ වීඩියෝ එකේදී සම්පූර්ණ වෙන්නේ. ඉතින් මම එතනදී කිව්වා දවස් 14ට වැඩි ගෙඩි තමයි අපි අස්වැන්න නෙලන්න තෝරගන්න කියලා. ඉතින් එහෙම ගෙඩි තෝරගත්තට පස්සේ අපි අස්වැන්න නෙලන අවස්ථාවේදී පොඩි කරුණු ටිකක් තියෙනවා අවධානයට ගන්න ඕන. ඉතින් පළවෙනි කාරණාව තමයි අපි පරාගණය කරපු මල තියෙනවනේ. ඒකනේ දැන් ඒක යට කොටසනේ ගෙඩිය බවට පත් වෙන්නේ. ඉතින් ඒ අර මල් පෙති ටික මෙන්න මෙහෙම වේලිලා තියෙනවා. යට මේ ටික. ඉතින් අපි අස්වැන්න නෙලනකොටම නෙලලා මේක භාජනයකට අපි කඩලා දාගන්නේ. ඊට කලින් භාජනයට දාන්න කලින් මෙන්න මේ මල් කොටස අනිවාර්යයෙන්ම කඩලා අයින් කරගන්න ඕනේ. එහෙම කියන්නේ දැන් එහෙම කඩලා අයින් කරගන්න නැතුව මේ මල් කොටසත් එක්කම අනිත් ගෙඩි ගොඩට මේ ගෙඩිය දැම්මහම වෙන්නේ මෙන්න මේ කොටස අනිත් ගෙඩි වල මෙන්න මෙහෙම තැවරෙනවා. මේ කටුවස්සට ගියාම ආයෙ මේක අයින් කරන්න අමාරුයි. හරිද? ඒක බ්‍රෂ් එකකින් වගේ බ්‍රෂ් කරලා තමයි අපිට මේ කොටස අයින් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් මේක ගෙඩියේ අර ලස්සන පෙනුමට අවලස්සනක් එකතු වෙනවා. එතකොට වෙන්නේ අපි ගෙඩි ගොඩාක් මෙහෙම දැම්මට පස්සේ තනිකර ඒක ගොඩක් ඇතට පේනවා. එතකොට මේක වෙළඳ පොළට ගියාම රුපියල් 400කට විකිරෙන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට 350ක රුපියල් 50ක්වත් අනිවාර්යයෙන්ම මිල අඩු වෙනවා මේකේ පෙනුමට. මොකද ගොඩක් දේවල් මේ කියන්නේ ඕනම දෙයක ක්වොලිටියක් අවසාන ක්වොලිටියනේ බලන්නේ. හරි මොනම දෙයක් වුණත් වෙළඳ පොළේදී රසද ගුණද කියන එකට වඩා ලස්සන තමයි අංක එකට එන්නේ. හරි ගුණද රසද කියන එකට වඩා අනිවාර්යයෙන්ම මේ ක්වොලිටිය අවසාන නිමාව ගොඩක් බලපානවා අපිට සාර්ථක මිලකට යන්න. ඉතින් මෙච්චර මහන්සි වෙලා අපි වගා කරලා මල් පරාගණය කරලා කෘමි හානි වළක්වගෙන ඔක්කොම කරලා අස්වැන්න නෙලද්දිම කරන්න ඉතින් චූටි වැඩේ නොකරහම අනිවාර්යයෙන්ම මිලේ සැලකිය යුතු අඩුවීමක් වෙනවා අත්දැකීමෙන් දන්නේ. හරි අපිත් ඉස්සර මෙහෙම තමයි ඔහොම යවන්නේ. ඉතින් මොකද වෙන්නේ ගොඩක් අඩු වෙන්නේ. ගොඩක් කියන්නේ අපි රුපියල් 50ක් අඩු වුණත් කිලෝ 100ක් යන රුපියල් 5000ක් අඩු වෙනවා. හරි සැලකිය යුතු මුදලක්. එහෙම වෙන්න ඕනේ නෑනේ. අපිට අස්වැන්න නෙලද්දිම අපිට පුළුවන් මෙන්න මේ කොටස කඩලා අයින් කරගන්න. හරි පොඩි වැඩක් තියෙන්නේ. ගෙඩිය කපනකොටම මේක ඇඟිල්ලකින් හැම පොඩි තට්ටුවක් දැම්මම නම් කැඩිලා යනවා. හරිද? ඒ හින්දා මේ ඒ කතාවත් ඔයාලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි අස්වැන්න නෙලනකොට මේ ගෙඩිය අපි මෙහෙම අතින් මෙතනින් කඩන්නේ නැහැ. හරි? අතින් මේ හරින් කඩලා අයින් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කතුරක් ගන්න අස්වැන්න නෙලන්න අතින් කඩන්නේ නැහැ. එතකොට මේ ගෙඩියට අඟල් දෙකක් විතර උඩින් නැට්ට. මෙන්න මේ හරින් විතර තමයි අපි ගෙඩිය මේ කතුරෙන් කපන්න ඕනේ. ඒ කියන්නේ ගෙඩියට නැට්ට අඟල් දෙකක් විතර ඉතුරු කරලා තමයි අස්වැන්න නෙලන්නේ. එහෙම නැතු මෙතන මුලින්ම කපන්නේ නැහැ. එහෙම වුණත් ඒත් වෙන්නේ අර මේ තුම කරවිල ගෙඩියේ ක්වොලිටිය තියෙන මේ නැට්ටත් එක්ක. එතකොට මේ නැට්ට නැතු වුණාම නිකන් වල්ගින් නැති මාළුවා වගේ. එහෙම බෑ. අනිවාර්යයෙන්ම මේ ගානට නැට්ට තියලා කපන්න. මේ වේලිච්ච මල කපලා අයින් කරගන්න. ඒත් එක තමයි අස්වැන්න කඩලා ඉවරනාට පස්සේ තව තියෙනවා මේ තෝරනකොට එහෙම සැලකිලිමත් වන කරුණු කාරණා ටිකක්. ඒකත් මම මෙහෙමම කියන්නම්. අස්වැන්න නෙලලා ඉවරනාට පස්සේ අපි මේ ගෙඩි ටික එක තැනකට එකතු කරලා මේවා වෙන් කරනවා. සමහර ගෙඩි තියෙනවා කුඩු වෙච්ච ගෙඩි. හරි. මෙන්න මේ වගේ ගෙඩි. දැන් මේ ගෙඩිය බලා ගන්න පුළුවන් මේකට කුරු වෙලා තියෙන්නේ කහ පව ලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙන මේ වගේ ගෙඩි. ඒතර ලස්සන හොඳට හැදිච්ච ගෙඩිත් එක්ක මේ ටික දාන්නේ නැහැ. ඒක වෙනම දැන් අපිට කුරු ගෙඩි ගොඩාක් එහෙම තියෙනවා නම් හරි ටිකක් ක්වොලිටි අඩු දැක්කහම නිකන් අර ප්‍රියමනාප ගතිය අඩු ගෙඩි තියෙනවනේ. ඒ ගෙඩි අපිට පුළුවන් වෙනම යවන්න. එතකොට ඒවා ටික වෙනම මිලකට යනවා. ලස්සනට උපරිම ක්වොලිටි එකට තියෙන ලොකුම ගෙඩි තියෙනවා නම් ඒ ලොකුම ගෙඩි ටික අපිට වෙනම වෙළඳ පොළට යවන්න පුළුවන් නම් ඒවා යවන්න පුළුවන් උපරිම මිලකට යනවා. ඉතින් ඒ ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ අපි කොච්චර දේවල් හොඳට මහන්සි වෙලා කරත් වැඩක් නැහැ. අවසානයේදී මේ වෙළඳ පොළට යවන ටික ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් තමයි ඉහළ මිලකට අපිට විකුණ ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි අපි මේවා සාමාන්‍යයෙන් පෙට්ටිවල එහෙම කරවිල යවන වගේ කාඩ්බෝඩ් පෙට්ටිවලවත් දැල් කූඩවලවත් නෙමෙයි යවන්නේ. මම නම් යවන්නේ දැල් උරවල. එතකොට සමහර කට්ටිය කරන වැඩේ තමයි යටට හොඳ ගෙඩි දානවා, වටේට හොඳ ගෙඩි දානවා, මැද්දට පුරවනවා ඔය කුරු වෙච්ච ඒවා සවුත් වෙච්ච ගෙඩි. එහෙම අර කූට වැඩ කරන ගොවි මහත්තුරු නැතුව නෙමෙයි. එහෙම කරන්න එපා කවදාවත්. දැන් එහෙම කරලා
කවදා හරි වෙළඳ කෙනාට මාට්ටු වෙනවනේ කවදා හරි දැන් කියන්නේ ආව අරන් ගෙන කඩලා බැලුවාම එයා දන්නවා මේක ඇතුලේ තිබ්බ සෞතු ගෙඩි කියලා. ඊට පස්සේ ඊළඟ සැරේ ආවට පස්සේ ආව කතාව කියනවා සහ විශ්වාසයෙන් අපේ අස්වැන්න මිලදී ගන්නෙත් නැහැ. ඒ හින්දා අවංක වෙන්න අනිවාර්යයෙන්ම ක්වොලිටියක් ඇති විදිහට මේ ගෙඩි ටික මම අර කියපු විදිහට කඩලා කපලා ඒ වෙන වෙනම තෝරලා අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි මට්ටමේ ගෙඩි තියෙනවා නම් හරි ප්‍රයෝජනයක් ගන්න බැරි මට්ටමේ ගෙඩි තියෙනවා නම් අයින් කරලා දාන්න. හරි කිසිකට කමන්නේ චූටි ගෙඩි තියෙනවා සමහර දේවල් මේක අවලස්සන වෙච්ච අව පාට වෙච්ච ගෙඩි සමහරවල් පණුව කාපු ගෙඩි ඒ වගේ ගෙඩි තියෙනවා නම් ඒව අයින් කරලා දාන්න. හොඳ ක්වොලිටියක් තියෙන ගෙඩි ටික විතරක් වෙළඳ පොළට යවන්න. ඊට වඩා ක්වොලිටි ටිකක් අඩු ගෙඩි ගොඩක් තියෙනවා නම් ඒ ටිකත් වෙනම යවන්න. එතකොට ඒවා ඒ විදිහට යනවා. හරිද? ඉතින් මේක නම් සැලකිලිමත් වෙන්න වගා කරනවා වගේම තමයි වෙළඳ පොළට අස්වැන්න යවනකොටත් ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අවසාන මිලේදී අපිට සැලකිය යුතු බලපෑමක් එල්ල කරනවා. මම ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් තුම කර වෙලා ආපු මගේ බිල් ටිකක් කියන්නේ මම විකුණපු බිල් ටිකක් පෙන්නන්නම් ඔයාලට මේවා ගැන යම් අදහසක් ගන්න. මිල සහ කොහොමද මේ වගේ අලේ වෙලා මම ගත්ත ආදායම් කියලා ලක්ෂ ගණන් නම් අරන් නැහැ. මොකද මම ඇත්තට ලොකුවට වගාව කරන්නේ නැහැ. මොකද මම තව පොඩි ජොබ් එකක් කරන ගමන් කරන්නේ. ඉතින් මම ගැන පෙන්නන්න. ඉතින් අදට නවතින්න. සුබ දවසක් ඔයාලට.